ඔයාට වඩා බාල කෙනෙක් ඔයාගේ ආච්චි හරි සීය හරි මාම හරි වෙන්න පුළුවන්. ඔස්ට්‍රේලියාවේ දෙන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ එක බලන්න. ඔස්ට්‍රේලියාවේ ආදිවාසී ජනතාවගේ හතරවෙනි කොටස. මම කියවනේ අද අපි කින්ෂිප් ගැන කතා කරනවා කියලා. මේ කින්ෂිප් එක ගැන කතා කරද්දි මම ඔයාලට ඉස්සලා කතාවක් කියන්නම්. මම මේ කැතරින් වල මේ ආදිවාසී ජනතාවත් එක්ක වැඩ කරන කාලේ, يعني පටන් ගත්ත රස්සා පටන් ගත්ත මුල් කාලේ එක ගෑනු ආදිවාසී කාන්තාවක් කාරයාලට එද්දි තව පිරිමියෙක් කෙනෙක් හිටියා. ඒ මනුස්සයා එළියට දුවනවා. කඩාගෙන දුවනවා. ඊට පස්සේ පිරිමි එක්කෙනා එද්දි ගෑනු එක්කෙනා මොන වැඩේ කරන් හිටියත් කඩාගෙන දුවනවා. දැන් මම බැලුවා මේක අනිත් මූණට මූණ බලන්නේවත් නැහැ. දැන් මම බැලුවා මොකද්ද මේ වෙන්නේ? මං හිතුවා මොකක් හරි හෙන්න ලොකු පෞද්ගලික ප්‍රශ්නයක් ඇති කියලා මං ඉතින් හිතුවා. හැබැයි ඕක එකපාරටම අහන්නත් බෑනේ කතා කරලා මොකද්ද වාගේ ප්‍රශ්න මෙහෙම කියලා. මම පොඩ්ඩක් ඒ ගැන හොයලා බැලුවාම එතකොට තමයි දැනගත්තේ මේ කින්ෂිප් කියලා හුටපටයක් තියෙනවා කියලා. මේ මොකද්ද මේ කින්ෂිප් කියන්නේ? කින්ෂිප් කියන්නේ හරිම කම්පලෙක්ස් කන්සෙප්ට් එකක්. හැබැයි හරිම ඇඩ්වාන්ස් කම්පලෙක්ස් වුණාට හරිම ඇඩ්වාන්ස් කන්සෙප්ට් එකක්. එතකොට මේ ඔය ඉස්සරලයි ඇයි අරයා එද්දි මෙයා දුවන්නේ මෙයා එද්දි අරයා දුවන්නේ මූණට මූණ බලන්නේ ඇති වුණා ඇයි කියලා බැලුවාම මම පස්සේ තමයි දැනගත්තේ කින්ෂිප් කන්සෙප්ට් එකේ තියෙනවා පොයිසන් කසින්ස්ලා කියලා. මේ ඒක ඒහින්ද තමයි ඒගොල්ලෝ මූණවත් බලන්නේ නැති ඒ විදියට ඒගොල්ලෝ හැසිරෙන්නේ. ඒ කියන්නේ ඒක තමයි ඒගොල්ලෝගේ ඒක සයන්ටිෆික් තේරුමක් තියෙනවා. දැන් අපේ තියෙන ඇවස්ස නෑනා මස්සිනා කසාද බැඳාම අංග විකල ළමයි හම්බ වෙනවා කියලා. ඔයගොල්ලෝ හිතන්න මේ අවුරුදු 60000කට එපිට ඒ තියෙන කල්චර් එකක් ඒ කාලේ සයන්ටිෆික් ඒ දේ දැනගෙන හිටියා කියන එක. ඒක හරි වැදගත්. එතකොට මේ කින්ෂිප් කියන කන්සෙප්ට් එක තමයි මේ අපි ජීවත් වෙන මේ පරිසරයේ තියෙන පණ ඇති පණ නැති සියලු දේ සමගම සමදතාවයක් තියෙනවා. ඒක ඒගොල්ලෝ ගෲප්ස් වලට බෙදලා මේක මේ තියෙනවා කාටද කාත් එක්කද සම්බන්ධ වෙන්න පුළුවන් කතා කරන්න පුළුවන් මොනවද වෙන්න ඕන කියලා තියෙනවා. එතකොට ඒක විශේෂ තව කරුණක් තමයි හැම කෙනෙකුට දුන ස්කින් නේම් එකක්. ස්කින් නේම් එකේ තියෙනවා අපි හිතමු මගේ ස්කින් නේම් එක ඉබ්බා කියන තියෙන ස්කීම් නේම් එකක් තියෙනවා. එතකොට ඒ ඉබ්බට කාත් එක්කද ඉන්ටරැක්ට් වෙන්න පුළුවන් සා මොනවද අන්න එහෙම දේවල් තියෙනවා. ඉතින් ඒ ගොඩක් දේවල් හරිම සයන්ටිෆික් අපි දේවල් තාම කියනවා මේවා ඒ කියන්නේ සමහර දේවල් අදට ඒවා සයන්ටිෆික්ලා ඔප්පු වෙලා තියෙනවා. අර පොයිසන් කසින්ස්ලා වගේ අවසනායන මස්සිනා කතා වගේ. එහෙම නැති දේවල් මම හිතන්නේ විද්‍යාව දැනට ඒ දේවල් හොයාගෙන නැහැ කියලා. ඉතින් අපිට ඒක එහෙම ඒක මොළ දෙයක් හරි අනවශ්‍ය දෙයක් කියලා හරි බැහැර කරන්න මං හිතනවා අමාරුයි කියලා. මොකද දැන්ට ඔප්පු වෙලා තියෙන කරුණු අනුව. එතකොට අපි දැන් තව මෙහෙම කිව්වොත් දැන් අපි හිතමු අපි ආදිවාසී ජනතා පවුලක් ගත්තොත් ඒ පවුලේ බල්ලෙක් ඉන්නවා කියලා. එතකොට ඒ බල්ලා සමහරවිට ඒ පවුලේ ඉන්න දරුවාගේ මාමා වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඒක ඒගොල්ලෝ ඒ සතාට ඒක දෙන්නේ ඒ බල්ලගෙන් එහෙම නැත්නම් ඒ ගහ කොළ වලින් නැත්නම් කන්දකින් ඒ වෙන සේවය අනුව තමයි ඒක හරි වටිනවා ඒ ගරු කිරීම සහ ඉතින් හිතන්න ගෙදර ඉන්න බල්ලා සමහරට ඒ කියන්නේ සතා සර්පයාගෙන් මේ කැලවල ඉද්දී ආරක්ෂා කරන එකේ අනුව ඉතින් යා මාමා කෙනෙක් වගේ ක්‍රියාත්මක වෙන කන්සෙප්ට් එකක් කියන එක තමයි මට තේරුම් ගත්තේ. මොකද ඒ දරුවට ආරක්ෂාව සැලසීමේ උදාහරණයක් විතරයි කියන්නේ හැම ආදිවාසී ජනතාව ඉන්න ගෙදර මේ පවුලකම ඉන්න බල්ලා ඒ ඉන්න දරුවන්ගේ මාමා වෙන්නේ නැහැ. ඒක හරිම කම්ප්ලෙක්ස් කියලා මම ඒකනේ කිව්වේ. ඒක වෙනස් වෙන්න පුළුවන්. ඊළඟ කරුණ තමයි මේ ආදිවාසී ජනතාවගේ සියලුම දේ රඳා පවතින්නේ සම්බන්ධතාව මත. ඉතින් මම මේ කින්ෂිප් එක ගැන මේ සම්පූර්ණ විස්තරයක් කරන්නේ නැහැ. දලා අදහසක් ගන්න තමයි මේ කතා කරන්නේ. එහෙම නැත්නම් ඒක දවස් දෙකක් තුනක් කතා කරන්න වෙන සබ්ජෙක්ට් එකක්. මම හිතන්නේ ඊටත් වැඩි ගැඹුරින් කතා කරන්න වෙනවා. කින්ෂිප් එක කියන එක අපි මෙහෙම තේරුම් ගමු. ඒක නිකන් නෙට් එකක් වගේ
එකක්. ඒ කියන්නේ ඔයාගේ ස්ථානය කොතනද? එතකොට අපිටම දැලක් ගත්තාම මේ මුළු පරිසරයම පුද්ගලයෝ හැමෝම ඒ දැලේ එක තැනක ඉන්නවා. එතකොට ඔයා දන්නවා මම මෙතන ඉන්නවා. මට මෙයාට තියෙන සම්බන්ධය මේකයි, මට මෙයාට තියෙන සම්බන්ධය මේකයි කියලා එක නීතියක් විදියට ආදිවාසී ජනතාවගේ නීතියක් විදියට ඒක තියෙනවා. එතකොට මේක දල වශයෙන් කිව්වොත් මේ කින්ෂිප් එක මේ ආදිවාසී ජනතාව මුළු ලෝකෙම කොටස් දෙකකට බෙදනවා. ඒක ඒ සිස්ටම් එක පටන් ගන්න හිම එකට අපි කියනවා මොයිටි කියලා. ප්‍රධාන වශයෙන් අපිට මේක පේනවා මෙන්න මේ වගේ මේල් ෆීමේල් කාන්තා පිරිමි කියලා නවක කොටස් වලට බෙදෙනවා. එතකොට එහෙම කොටස් වලට බෙදුනාට පස්සේ අපි හිතමු අපි ගමු උදාහරණයක් විදියට වාට කාත් එක්කද විවාහ වෙන්න පුළුවන්. එතකොට එහෙම ගත්තාම ඔයගොල්ලන්ට මේකේ මම හිතන්නේ පේනවා ඇති මේ නිල් පාටින් තියෙන අයට මේ අයත් එක්ක විවාහ වෙන්න පුළුවන්, ග්‍රීන් අයට මේ අයත් එක්ක විවාහ වෙන්න පුළුවන්. මෙන්න මෙහෙම තමයි ඒගොල්ලෝගේ සිස්ටම් එක මෙහෙම හැදිලා තියෙන්නේ. එතකොට මේ සිස්ටම් එකේදී දැන් ඔයගොල්ලෝ ඉන්ඩිජිනස් කෙනෙක් එක්ක වැඩ කරද්දී එතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕන දැන් අපි ආයතනයක වැඩ කරනවා නම් ඒගොල්ලොන්ට ඒගොල්ලොන්ගේ මේ සිස්ටම් එක තුල සමහර වෙලාවට බාධක තියෙන්න පුළුවන්. සමහර අයට ගනුදෙනු කරීමේදී යම්කිසි ලිමිටේෂන්ස් තියෙන්න පුළුවන්. ඉතින් ඒවා ගැන අපි අවබෝධ කරගන්න එක වඩා වැදගත් වෙනවා. අනිත් එක තමයි දැන් අපි හිතමු දැන් මම ලංකාවෙන් ආවේ. එතකොට මම ඒගොල්ලොත් එක්ක ඉතා ළඟින් ආශ්‍රය කළා. ඒගොල්ලෝ ඔයාව සමහරට ආදිවාසී සමාජය තුළට පිළිගන්න පුළුවන්. ඒක දවසින් දෙකෙන් වෙන්නේ නැහැ. ඒක ඒගොල්ලන්ට ආව ඒගොල්ලන්ගේ කෙනෙක් කියලා දැනෙන්න ඕන. දැනුණාම වෙන්නේ ඔයාලට දෙනවා කින්ෂිප් එකක්. හරිද? sorry කින්ෂිප් එක නෙමෙයි ස්කින් නේම් එකක්. හරිද? මේ ස්කින් නේම්ස් නේ. හරිද? මේ ප්‍රධාන ගෲප් දෙකේ තියෙනවා ස්කින් නේම්ස්. එතකොට ඔයාට ඒක දුන්නොත් වෙන්නේ ඔයාටත් එතකොට ඒ විදියට තමයි ඔයාට ඒ කට්ටියත් එක්ක ගනුදෙනු කරන්න වෙන්නේ. මේක හරිම කම්පලෙක්ස් ඒත් එක්කම ගැඹුරු මම කියන සයන්ටිෆික් සිස්ටම් එකක් කියලා. මේකේ තියෙන හොඳම කතාව කියන්නේ දැන් මේක අහන්නකෝ. දැන් ඔයා හිතන්න දැන් අපේ තියෙන තින්කින් එක අනුව අපිට වඩා දැන් මට වඩා බාල කෙනෙක් මගේ මාමා අංකල් එතකොට සීයා ආච්චි වෙන්නේ නැහනේ. නමුත් මේ කින්සිප් සිස්ටම් එකේ අනුව මට වඩා බාල කෙනෙක් මගේ ආච්චි වෙන්න පුළුවන්, මගේ සීයා වෙන්න පුළුවන්, මගේ අංකල් වෙන්න පුළුවන්. හරිද? මම ඇත්තටම hina වෙන්නේ මුද්ගලයන්ට මේ මට ඒක වර්තියට ගන්න එපා. ඒක තමයි මේ අපිට තියෙන කල්චරල් ෂොක් කියලා ඔයගොල්ලෝ අහනවා. ඉතින් මේ විශේෂයෙන් මේ අදන් ටෙරිටරි නැත්නම් ඕස්ට්‍රේලියාවට එන්න බලාපොරොත්තු වෙලා ඉන්න ඔයගොල්ලෝ නැත්නම් මේ සමාජ විද්‍යාව ගැන පොඩ්ඩක් උනන්දු වෙන කට්ටිය ඉන්නවනේ මම හිතනවා මේ වීඩියෝ එක මේ ඉන්ෆර්මේෂන් එකත් ගොඩක් වැදගත් වෙයි. අපිට වඩා බාල අයත් අපේ ආච්චි වෙන්න පුළුවන්, අපේ සීයා වෙන්න පුළුවන් කියන එක. වෙනත් සමාජයක් මගේ 1 2 3 වීඩියෝ බලලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඇයි මට මේ ක්‍රොස් කල්චරල් අවයානස් එක ගැන සෙල්ෆ් ස්ටඩි එකක් කරන්න සිද්ධ වුණේ කියන කරුණු දන්නවා. ඉතින් මම සෙල්ෆ් ස්ටඩි එක කරාට පස්සේ තේරුම් ගත්ත දේ තමයි මම වැඩ කරන ආයතනය පොලිසිස් එතකොට මේ processes regulations law මොනවා තිබුණත් මේ මිනිස්සුත් එක්ක වැඩ කරන්නේ මේ මිනිස්සු වැඩ කරන්නේ රිලේෂන්ෂිප් එකට විතරයි. මේ මිනිස්සු මට කැමති නම් ඒගොල්ලෝ කරනවා, නැත්නම් ඒගොල්ලෝ නීතියවත් මේකත් අදාළ නැහැ. මොකද ඒගොල්ලොන්ගේ නීතිය
වෙනයි. ඒකින්ද ඔන්න ඒක තමයි මගේ මම අවබෝධ කරගත්ත පළවෙනිම දේ කොහොමද මේ මිනිස්සුත් එක්ක රිලේෂන්ෂිප් එක බිල්ඩ් කරගන්නේ කියන එක. ඉතින් කවුරු හරි නදන් ටෙරිටරි එකේ දැනට වැඩ කරන කෙනෙක් හරි මේ මිනිස්සුත් එක්ක මේ ආදිවාසී ජනතාවත් එක්ක වැඩ කරන කෙනෙක් මේ වීඩියෝ බලනවා නම් ඔයාලට කියන්න තියෙන්නේ ඔයාත් එක්ක තියෙන රිලේෂන්ෂිප් එක අනුව ඒගොල්ලෝ ඕන දෙයක් කරනවා. ඉතින් ඒක බිල්ඩ් කරගන්න කොහොමද ඒක වෙනම කතාවක්. ඒ කතාව පිටුවිලා කතා කරමු. කොහොමද ඒක මං කරේ මං හිතනවා කාට හරි ඒක ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් අපි මේ වගේ තවත් වීඩියෝ එකෙන් ආදිවාසී ජනතාව ගැන මාතෘකාව කතා කරමු. අපි ගිහින් එන්න.